cupcakes 81. Good morning. අද October 6th. මට අද කරන්න ලොකු වැඩක් තියෙනවා. ඉතින් මම හිතුවා ඒක ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. So stay tuned with me. Let's see what's happening today. See you guys in the vlog. Hi හැමෝටම welcome back to my YouTube channel. මේ මම මගේ skin care routine එක තමයි කරන්නේ. ඉස්සෙල්ලාම face wash වලින් මූණ හොදගෙන ඊට පස්සේ tone එක apply කරලා ඒක ටිකක් වේලුනහම moisturizer cream එක ගන්නවා. එළියට යනවා නම් විනාඩි 15කට කලින් sun cream එක ගන්නවා. මම අද ගෙදරින් හින්දා sun cream එක ගන්නෙ නෑ. A few moments later. Hi. Mama දැන් ready. අම්මෝ මෙහෙට හොඳටම සීතලයි. නුවර ඉන්න අය දන්නවා ඇති මේ දවස්වල මාරම සීතලයි නුවර. ඉතින් පොඩි හැම්බිසාවතාගේ මට අද තියෙනවා ටීචර්ස් ඩේ එකට කප්කේක්ස් 81ක් හදන්න. මම දැන් අද උදේම පටන් ගන්නවා. මොකද මට හෙට එක දෙන්න ඕන. ඒත් එක්කම මං හෙට පාන්දර ආපහු ඔෆිස් යන්න ඕන. එහෙනම් අපි දැන් යමු. මට තාම දෙයක් බොන්නත් බැරි වුණා. උදේට කාලත් නැහැ. කිසිම දෙයක් නැහැ. කොහොම හරි කප්කේක් 81 හදලා ඒක අයිසිං කරලා යවන්න ඕන. ඒත් එක්කම මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තව චුටි දෙයක් තියෙනවා. මම ඒකත් ඉක්මනටම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඊට පස්සේ පල්ලෙහාට ආව ගමන් අපේ අම්මිගේ රසම රස තේක බිව්වා. මට උදේට කිරි බොන්න නැතුව බෑ. මම දැන් ඒක මට පුරුදු වෙලා කොහොම හරි එයාගේ රසම රස තේක බීලා ඊට පස්සේ අපේ පුංචිලා පයිප් ක්ලීනර්ස් වලින් මල් හදනවා. ඉතින් එදා එයාලටත් ඕඩර් එකක් තිබ්බා ටියුලිප් මල් 81ක් දෙන්න. ඉතින් මම ඒකට මේ දැන් උදව් කරනවා. දැන් යමු කප්කේක්ස් ටික හදන්න. මම ඉස්සරෝම ග්‍රෑම් 250 තමයි බැටර් එකෙන් හදාගත්තේ. මොකද බැටර් එක හදලා ගොඩක් වෙලා තියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා ඉස්සරෝම 250ක් හදලා ඒ ටික බේක් කරලා ඊට පස්සේ තමයි අනිත් ටික හදන්නේ. ඕගොල්ලොන්ට කප්කේක්ස් හදන රෙසිපි එක ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න. මම තව වීඩියෝ එකකින් රෙසිපි එක අරගෙන එන්නම්. පළවෙනි කප්කේක්ස් ටික දාලා ඉවර වෙද්දී 11:00 වුණා. ඊට පස්සේ ඒක විනාඩි 45ක් බේක් වෙන්න ඕනේනේ. ඒ බේක් වෙනකම් මමයි අපේ පුංචිගේ දුවයි මල්ලි උණු සෙල්ලම් කරා. පළවෙනි ටික නම් හරි. මම ඊට පස්සේ මේක හොඳට බේක් වෙලාද කියලා බලලා එළියට අරගෙන ට්‍රේ එකකට දාගත්තා.
දෙවෙනි බැටර් එකත් හදාගත්තට පස්සේ මම කිචන් එක ක්ලීන් කරා. නැත්තම් අපේ අම්මිගෙන් හොඳටම මට බැනුම් ආන්න වෙනවා. දැන් වෙලාව 5:10යි. මං දැන් තමයි කප් කේක් 80 අදලා ඉවර කරේ. දැන් ඒවා ඔක්කොම 81ම අයිසිං කරන්න තමයි තියෙන්නේ. මම දැන් බටර් අයිසින් එක හදාගන්න ඉස්සරවම බටර් එක සුදු පාට වෙනකම් බීට් කරගන්නවා. ඊට පස්සේ තමයි අයිසින් ටික ටික දාන්නේ. ඊට පස්සේ අපිට හදන්න තිබ්බේ පින්ක් කලර් කප් කේක්ස්. ඒ නිසා මම භාජන දෙකකට වෙන් කරගෙන එකකට පින්ක් කලර් දාලා අනිත් එක බටර් අයිසින් එකේ පාටටම තිබ්බා. අයිසින් එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ කප් කේක්ස් ටික අයිසින් කරන්න. මම ඉස්සරවම කප් කේක්ස් ටික දාන බෝල්ස් ටික මේසේ තියාගෙන ඒක ඇතුළට කප් කේක් එක දාලා තමයි අයිසින් කරන්න පටන් ගත්තේ. කේක් බිස්නස් එකක් කරා. ඊට පස්සේ මට කොළඹ ජොබ් එක හම්බුනාට පස්සේ මට ඒක කරගන්න බැරිුණා. මොකද මම ඉන්නේ නුවර. ඒකට මම ගෙදර එන්නේ සැටර්ඩේස් වලට විතරයි. ඒ නිසා ඒක කරන්න බැරි වුණා. ඒ වුණාට වෙලාවක් තිබ්බොත් හදිසියවත් සැටර්ඩේස් වල වගේ ඕඩර් එකක් ආවොත් මම ඒක කරනවා. ඔක්කොම ටික අයිසින් කරලා ඉවර වෙද්දී 6:20යි. මම මේ ටික ඊට පස්සේ පැක් කරලා හෙට උදේට යවන්න ඕන. ඒ ටිකත් ලෑස්ති කරලා තියලම තමයි මම ආවේ. හායි. මම දැන් තමයි කප් කේක්ස් ටික ඔක්කොම අයිසින් කරලා ඒවා පැක් කරලා ඉවර කරේ. දැන් වෙලාව 6:00 පහු වෙලා. මම දැන් යනවා පොෂයක් දාගන්න. හෙට මම උදේ පාන්දර 3:00ට කොළඹ යන්න ඕන. මට හෙට වැඩ. ඉතින් මගේ අද දවස ගෙවුනේ මේ විදිහට. හරිම මහන්සි. කොන්දත් රිදෙනවා. කවුදයක් රිදෙනවා. ඔක්කොම රිදෙනවා. මම දැන් අද කලින් කාලා නිදා ගන්නවා. ඔයාලා මේ වීඩියෝ එකට ආසයි නම් ලයික් එකක් දාන්න. ඒත් එක්කම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් අමතක නොකර subscribe කරලා join වෙන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න. මගෙන් එන්න. bye.